අයිබුවන් සුබ දවසක් පිළිගන්නවා අදත් මගේ YouTube චැනල එකට. ඉතින් අද මම කරන්න යන්නේ ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක්. ඒ තමයි A level exam එකට ඇප්ලිකේෂන් දාන වීඩියෝ එක. ඉතින් මේ වෙනකොට එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද හරියටම පිළිවෙලට A level exam එකට ඇප්ලිකේෂන් දාගන්නේ කියලා. A level ඇප්ලිකේෂන් දාන වැඩේට අපි මුලින්ම යන්න ඕනේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට. ඉතින් doe.nets.lk ඉතින් මම මේකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් notes එකේ එකෙන් යන්න පුළුවන්. සයිට් එක අපි මුලින්ම මෙන්න මේ විදිහට අපි ලොග් වෙනවා. ඉතින් සයිට් එකට ගියයින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි සයිට් එකේ ඉන්ටර්ෆේස් එක පෙන්නන්නේ. ඉතින් සයිට් එකට ගිය ගමන් පොඩි දෙයක් කරගන්න තියෙනවා. ඔයාලා මොබයිල් ෆෝන් එකකින් ඉන් සයිට් එක යූස් කරනවා නම් මොකද ඉස්සරහට එක වැදගත් වෙනවා. ඔයාලගේ මොබයිල් ෆෝන් එකකින් ඔයා මේ ඇප්ලිකේෂන් එක පානමටන්න ලයි කරනනම් දකුණාත පැත්ති ඇති ඩොත්තුනක් ඒ ඩොක්තුන්න ටච් කරලා පහලට එන මෙනුව එකේ ඩෙස්ටොප් සයිට් කියලා අයිකන එකක් තියෙනට පට්නෙක් තින ඒක ටික් එක දාගන්න මොකද ඉස්සරහටවා අපපිකේෂන් එක ඩවල්ලෝඩ් කරත් ඇති ඒ බත්න එක පෙන්න්නට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ඔප්ෂන් එකකවන්් කල තිබේ ඇයිඩින් ඒකත් මුලිම මතක් කරනවා හොදෙත්කොට වාට වැඩේ ඩේසි ඩෙස්ටොප් එකකින් වගේවාගේ පෝර්න යස් කරා මේක ටිකේටන් දාර්කන පුළුව එවැඩෙක් කරගෙන මේ නම් ඊට පස්සෙම මේ විදිහට අපිට මේකේ ඉන්ටර්ෆේස් එක පෙන්වනවා. ඒ ඉන්ටර්ෆේස් එක අපි පහළට මෙහෙම ස්ක්‍රෝල් කරලා පස්සේ මේක තියෙනවා exam information center කියලා එකක්. ඒකට තමයි අපි යන්න ඕනේ A level application ගන්න. exam information center කියන ටැබ් එකකින් ගිය පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේකෙදි මුලින්ම ඔයාට කලින් account එකක් තියෙනවා නම් ගැන අපි සාමාන්‍යෙන් මේක කවන්් සකල තියෙනවට ගැන පිතම හරේ දුපට හරිෙන්න්න මේ සෑම් එකට තාන්න බලාපොරොත්තියෙන් හරි කවුන් සදාගන තියෙනවන වාර පුළුවන් කෙලිග මෙතන අයිඩ නම්බර ගැන්ට කරලා සම්මිත් කරම නෝටප පෝඩ් ගෙන්ට කරලා සයිට් එකට ලොග ගෙට ඉතින් එහෙම කෙනෙක් නම් මෙතන එන්ට කරයන වෙන්න පුලන් ඉතින් මගේ ඒ පොසෙස කියලාට කියන්න මුලින්වා එහෙම අලගේ රෙගිස්ට වෙලා ලත් තම් මුලින්වා මෙන්න මෙතනින් රෙගිස්ට ගෙන ඇට ඉන්ස්ටකින් ටැබ් එකට කියලා මෙන්න මෙතන වගේ විස්තර ටික පුරක් කරන්න ඕනක විස්කට්ටි ඇතිපත් කරලා මෙත රෙසිස්ටෝන ගම විස්ට වෙන ලොකු දෙයක් නැහැ. මෙතනවාගේ නම කියන තැන වාගේ නම ටයිප් කරන සාමාන්‍යයෙන් මුලාපුරු සමඟ ඒම අවශ්‍ය නෑ මේ වෙලාගේ වගේ සාමන පිතුම ගෑන් සුදිත් පෙරේරනම් ගෑන් සුදිත් කියර විතර එතන ටයිප් කරත් ඇති හැබැයි හරියට ටයිප් කරන්න ඉට පස්සේ අයිඩනි කාඩ් නම් පරකිති මේක නම් වරක් බැලනිපා මේ වරපතොත් ඉස්සරහටන් සියල්ලම බරදිනවා දැන්මන් දැක්ක කමෙන්ටයි පුද්දාලා තියෙනවා ඉඩි නම්පර එක පරත්ගෙන මේ මොකද කරන්න ඉතින් අයිඩි නම්බර වරදිනොත් අනිවාරෙන් වල් හරි අයිඩි නම්බර එකට තවයි කලන්න ඉතින් වැරදි අවම කරගෙන හරියටම වැඩේ කරගන්න ඉතින් හරියටම අයිඩි නම්බර එක මෙතන එන්ට කරන්න ඊට පස්සේ මොබයිල් අප්ක මොබයිල් නම්බර එක අනිවාරයෙන්ම දිගු බාලින පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන එකක් එතන එට කරන්න මොකද ඉස්සරහටවාට ලොග්බය හැමවාලකෙදිම OTP කෙන්නේ එන්න මේ ෆෝන් නම්බ දෙකට නිසා එකත් වැදගත් වෙනවා ඊට පස්සේ අයන සිටිසන් කියන ඔප්ෂන් එක සිලෙන් කරන්න ඊට පස්සේ අයන්ක්‍රී to the terms and condition කියන ටික් එකක් දාලා මෙතනින් register now කියන බටන් එක ක්ලික් කරායින් පස්සේ ඔයාගේ ෆෝන් එකට OTP එකක් එනවා ඒ OTP එක මෙතන එන්ටර් කරලා ඔයාලට සයිට් එක ලොග් වෙන්න පුළුවන්. ඉතින් මම මේ OTP මෙන්න විදිහත් එක්කම login කියන එකෙන් කතා කරනවා. ඉතින් අයන් ඔයා account එකක් හදලා තියෙනවා නම් ඔයාලට ලොකු දේවල් නේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාගේ ID නම්බර් එක එකට එන්ටර් කරලා මෙතනින් submit කියලා ඉතින් සම්මිල් කියන බට්න එක එපුුවයි පස්සේ වාට OTP එක එමනත්ත ඔයාම ෆෝන් එකට වන්ටයිම් පාස්සඩ්ඩක් කෙනවා ඉරිගේ පාසඩ් ගාට පස්සේ එක මෙතන එන්ට කරලා වාට මේකට ලොක් තියෙන්නේ එරි මේක දෙක් කියන්නනි මේ වන්සයිස් පාසඩ්ගෙන්ට මහා වෙලාක් කැනෙන ගැන මිනාඩි 10-15 පාන හැ සාමාලෙන් තප්පර හිතයක් ඇත්තවත් වාඩි එකට වඩංක පාදයකදී මේ පාස්සට් මරු ෆෝන් හරි ඒ විනාඩියත් දෙකක් හොගේ බලවාගේ මේ OTP කාව නැත්තම් ෆෝන් එකට මෙන්න මෙතින් සෙන්ගේන් කියන එක ක්ලික් කරන්න එතකොට අපහු පාරක් මේකේ කෝඩ් එක ෆෝන් එකට එනවා ඉතින් මේකට ඇත්තරම් ලොකු වෙලා කැනනෑ විනාඩියකට වඩා අඩු කාලයකින් මේ කෝඩ් එක වගේ ෆෝන් එකට එනවා ෆෝන් එකට ආවයි පස්සේ මෙන්න මේ විදිහට ඒක එන්ටර් කරලා ඔයාට පුළුවන් සයිට් එකට ලොග් වෙන්න එන මේ විදිරවාට පුළුවන් ලොගින් එකකවන්් දුන්නන් පසේ
සයිට් එක ලොග් වෙනවා. එතකොට මේ විදිහට තමයි ඔයාගේ ඩෑෂ්බෝඩ් එක පෙන්වන්නේ. ඉතින් මේකෙන් තමයි ඔයා එක්සෑම් එකට ඇප්ලිකේෂන් දාන්නේ. ඉතින් මෙතන මුලින්ම තියෙනවා GCA level examination 2025 student registration private කියලා. ඉතින් මෙන්න මේකෙන් තමයි ඔයා යන්න ඕනේ. ඉතින් මේකෙදි මෙන්න මෙතන මුලින්ම වැදගත්ම දෙයක් මෙතන සටහන් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි රජයේ පාසලක ඉගෙන ගනිමින් පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට අයදුම් කිරීම හෝ පෙනී සිටීම සපුරා තහනම් වේ. එසේ කළහොත් විභාග ප්‍රතිඵල අවලංගු කොට ඉදිරි විභාග සඳහා පෙනී සිටීමට තහනම් කරනු ලැබේ කියලා. ඉතින් මේක ඇත්තටම වෙන දෙයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා මේ වෙනකොට පාසලෙන් සරලවම ගොත් අස්සලා තියෙන්න ඕනේ. අස්සීම් සහතිකය මේ වෙනකොට ලබාගෙන තියෙන්න ඕනි. ඔයා පෞද්ගලිකව අයදුම් කරනවා නම්. ඉතින් මේක ගොඩක්ම වැදගත් දෙයක්. මොකද කලින් අවස්ථාවලදී සමහර ළමයි 10 11 වසරවලදී පාසලේ ඉන්න ගමන්ම මේ level application දාලා යම් ප්‍රශ්න ටිකක් වුණා. ඒ නිසා තමයි මේක මේ වැදගත් විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට පාසලේ ඉන්න ගමන්ම ඇප්ලිකේෂන් දාන්න එපා. පාසලේ ඉන්නවා නම් ඔයාට කියන්නේ A level දිනනවා නම් 12 13 වසරේ ඉන්නවා නම් පාසල් ටික වනම් පාසල හරහා නිවැරදි ක්‍රමවේදය යටතේ ඔයාට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව 10 11 වසරේදීම A level කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පාසලට ගිහිල්ලා ඒ සම්බන්ධව දැනුවත් කරලා අනිවාර්යයෙන්ම පාසලෙන් අස්සීම් සහතිකය ලබාගෙන තමයි ඇප්ලිකේෂන් දාන්න ඕනේ. පස්සේ ඇප්ලිකේෂන් දාලා ඉවර කරලා පස්සේ ලීවිං සර්ටිෆිකේට් ගන්න යන්න එපා. පාසලේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද හිතන වෙලාවට හිතන දේවල් වලට අස්සීම් සහතිකය පාසලෙන් ලබා දෙන්නේ නැහැ. ඉතින් බැරි වෙලා හරි ඔයාට මේ ඇප්ලිකේෂන් කෝල් කරන දවසට වඩා පස්සේ දවසක ඔයාගේ අස්සීම් සහතිකය තිබ්බොත් එතන ගැටලුවක් වෙනවා. මොකද ඔයා ඇප්ලිකේෂන් කෝල් කරනකොටත් ඉස්කෝලේ ළමයෙක් විදිහට හිටිය නිසා ඉතින් ඒ සම්බන්ධව දැනුවත් වෙන්න. ඉතින් සරලවම කියන්න තියෙන මෙච්චරයි. ඔයා මේ පෞද්ගලිකව අයදුම් කරනවා නම් අනිවාර්යෙන්ම අස්සීම් සහතිකය ළඟ තියාගෙන ඇප්ලිකේෂන් දාන එක තමයි හොඳම වැඩේ. එහෙමත් මොන හරි දැන් සෙකන්ඩ් ෂයි වගේ කරන කෙනෙක් ඉන්නවා නම් ඉතින් එයාට තියෙන ලේසිම ඔප්ෂන් එක තමයි පාසල හරහාම නැවත ඇප්ලයි කරන එක. ඉතින් පාසල හරහා අවස්ථාවල් දෙකක් ඔයාලට ලබා දෙනවා. ඉතින් ඒ අවස්ථාව ලබා ගන්න. ඉතින් එහෙමත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පාසල් ගිහිල්ලා කියන්න මෙන්න මෙහෙම මම පෞද්ගලිකව අයදුම් කරනවා. ඒ නිසා මට අස්සීම් සහතිකය දෙන්න කියලා. එතකොට පාසලෙන් මේ ඇප්ලිකේෂන් දාන්න කලින් දවසකට ඔයාට අස්සීම් සහතිකය දෙයි. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න ඇති වුණායින් පස්සේ විසඳ ගන්නවට වඩා ප්‍රශ්නයක් ඇති නොවෙන්න මේ වැඩේ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි ඒකට පොඩි වෙලාවක් අරගෙන පැහැදිලි කරේ. ඉතින් ඒකෙත් තවම හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම ලීවිං සර්ටිෆිකේට් එක නැත්නම් අස්සීම් සහතිකය අවශ්‍යයි. ඊට පස්සේ ඔයාලට මෙතන ක්ලෝසින් ඩේට් එක සඳහන් කරලා තියෙනවා 7:21 වෙනකොට මේකේ ඇප්ලිකේෂන් බාර ගන්න දවස අවසන් වෙනවා. ඊට පස්සේ අපි මෙතන ඉන්ස්ට්‍රක්ෂන්ස් කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට ගියායින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ පොඩි ටැබ් එකක් එහෙම නැත්නම් ස්ක්‍රීන් එකක් ඕපන් වෙනවා. ඉතින් මේකේ ඔයාලට තියෙනවා ටෙක්නිකල් ඉන්ස්ට්‍රක්ෂන්ස්, ඊට පස්සේ කොමන් ඉන්ස්ට්‍රක්ෂන්ස් සිංහල, කොමන් ඉන්ස්ට්‍රක්ෂන්ස් තමිල් කියලා ටැබ්ස් තුනක්. ඒ වගේම මෙතන පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට පුළුවන් අවශ්‍ය නම් එන්න මේ වීඩියෝ එකත් බලලා මේ ඇප්ලිකේෂන් දාන්න. එහෙම නැත්නම් මම මේ කරන ප්‍රොසෙස් එකකින් සරලව තවත් ඔඩියට එහෙම නැත්නම් වැඩි විස්තර රහිතව මෙතන තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට ඒක බලලා උනම් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මෙන්න මේ ටෙක්නිකල් ඉන්ස්ට්‍රක්ෂන්ස් එකයි කොමන් ඉන්ස්ට්‍රක්ෂන්ස් එකයි ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාගේ භාෂා මාධ්‍ය අනුව වත් ඒ දෙක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරලා මේක කියවලා පැහැදිලි අවබෝධයක් ලබාගෙන මේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න. මොකද වැදගත් කරුණු මේ දෙකේම තියෙනවා. මේකෙදී මම මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මේ කොමන් ඉන්ස්ට්‍රක්ෂන්ස් සිංහල කියන PDF එකේ තියෙන විස්තර ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේකේ වැදගත් කොටස් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික මම ඉන්සා පොඩ්ඩක් හයිලයිට් කරගත්තා. ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්නම්. මොකද අනිවාර්යෙන් මේවා දැනුවත් වෙලාම ඔයා ඇප්ලයි කරන්න. මොකද ඇප්ලයි කරායින් පස්සේ වරද්දගත්තට පස්සේ ආපහු හදන්න පුළුවන් සමහර අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවල එහෙම බැරි වෙන අවස්ථාවල් එනවා. ඒ නිසා මේක අනිවාර්යෙන්ම සැලකිලිමත්ව කියවලා අවබෝධ කරගෙන ඇප්ලයි කරන්න. හරි. මේකෙදී අවසාන දිනේ සඳහන් කරලා තියෙනවා 7:21 කියන එක. මම කලින් සඳහන් කරා. ඒ වගේම තමයි ලෙවල් එක්සෑම් එක තියෙන්නේ නොවැම්බර් 10 ඉඳන් දෙසැම්බර් 5 දක්වා. ඊට පස්සේ මේකට ඔන්ලයින් විතරයි අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන කියලා තියෙනවා පැහැදිලිවම සෑම පෞද්ගලික අඳුරක් මෙම නිවේදනය සම්පූර්ණ පොදින්ම කියව අවබෝධ කරගෙන වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් මේක ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඒකට හේතුව තමයි ගොඩක් දෙනෙක් හදිසියට එකපාරම ඇප්ලයි කරන්න යනවා. එතකොට සමහර දේවල් වරද්ද ගන්නවා. ඊට පස්සේ ආපහු
කියනවා නම වැරදුනා අකුරු වැරදුනා කොහොමද හදන්නේ කියලා ප්‍රශ්න අහනවා. ඉතින් මේ වෙනකොටත් මට සයිට් එකේ මේ මගේ channel එකේ comments වල දාලා තියෙනවා සමහර අයගේ නම වැරදුනා කොහොමද මේක හදාගන්නේ අකුරක් වැරදුනා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සමහර අවස්ථාවල අයදුම් පත්‍රය ඉදිරිපත් කරාට පස්සේ ආපහු නැවත සැකසීම් කරන්න බැහැ. ඒ මොහොතේ සල්ලි ගෙවන්න කලින් ඕන්න ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරලා අපහොලුත් එකක් ෆිල් කරලා වැඩේ කරන්න පුළුවන්. හැබැයි පේමන්ට් එකත් කරාට පස්සේ නැවත සංශෝධනය කරන්න අමාරුයි. හැබැයි එතන ප්‍රශ්නයක් නැහැ. නැවත ඇඩ්මිෂන් කෙනකොට ආට සංශෝධනය කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේක කියලා තියෙන විදිහට මේ නගරය හා විෂයන් කියන ඒවා සැලකිලිමත් වෙන්න පස්සේ වෙනස් කරන්න බැරි අවස්ථාවල් එනවා. නගරය එහෙමනම් මට මතක විදිහට ගිය පාරත් කියලා තිබ්බා මේ නගරය එහෙම අපව වෙනස් කරන්න බෑ කියලා. මොකද ඒ වෙනකොට ඇඩ්මිෂන් කෙනකොට එයාගේ නගරයට අදාළව ඒ අයදුම් කරුවන් ස්ථානගත කරලා ඉවර නිසා. ඉතින් ඒ නිසා ඒවා සැලකිලිමත් වෙන්න මම මේ නැවත නැවත වෙලා අරගෙන මේක කියන්නේ. මොකද ගොඩක් දෙනෙක් මේක වරද්දන නිසා. ඊට පස්සේ උපරිම වශයෙන් විෂයන් 3ක් පමණක් අයදුම් කරන්න ඉඩ ලැබෙනවා. ඊට අමතරව සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ඉංග්‍රීසි විෂයත් ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් මෙතන විභාගයට අයදුම් කිරීම අධීර දෙකක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මම ඉදිරියේදී ඇප්ලයි කරන්න යනකොට පැහැදිලිව විස්තර ටික සඳහන් කරන්නම්. ඊට පස්සේ විභාග ගාස්තු ගෙවීම තැපැල්කාරයන් මගින් හෝ බැංකු කාඩ් එකකින් ඔයාට කරගන්න පුළුවන්. ඒකත් මම විභාගයට ඇප්ලිකේෂන් දාන ප්‍රොසෙස් එකේදී කරන විදිහ පැහැදිලි කරනවා. ඊට පස්සේ කොහොමද මෙන්න මේ ටික වැදගත් වෙන පොඩ්ඩක් මෙතනදී අර කලින් කෝගේ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් මේකට මේ ඉංග්‍රීසි විෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා බලන්නේ නැහැ. කියන්නේ මේක ප්‍රශ්නයක් නැහැ ඔයා ඉල්ලුම් කරේ නැහැ කියලා. හැබැයි ඔයා ඉල්ලුම් කරේ නැත්තත් මේකේ ග්‍රේඩ් එක එහෙම නැත්නම් ඔයා ලබා ගන්නා ප්‍රතිඵලය සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔයා මේක ලිව්වේ නැත්නම් ඇබ්සන්ට් කියන එක මෙතන ප්‍රතිඵල සහතිකය ඇතුළත් කරනවා. ෆේල් වුණොත් ෆේල් කියන එක එතන පෙන්නනවා කියලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය පොදු පරීක්ෂණය අනිවාර්යයෙන්ම මේකේ ලකුණු 30කට වඩා ලබා ගන්න ඕනේ. හැබැයි වාසකන්සයි වගේ ලියන ළමෙක් නම් ඔයාට කලින් මේක ලකුණු 30කට වඩා තියෙනවා නම් නැවත පෙනී සිටීම අනිවාර්ය නැහැ. නැත්නම් ඔයාට කැමති නම් මේ පෙනී සිටියට ගැටලුවක් නැහැ. හැබැයි පළවෙනි පාරටම පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට ඇප්ලිකේෂන් දානවා නම් අනිවාර්යෙන්ම මේකට පෙනී සිටින්න ඕනේ. මේකට ලකුණු 30කට වඩා අඩු වුණොත් හෝ පෙනී සිටියේ නැත්නම් ඔයාට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයන් සම්බන්ධව මෙතන විෂය අංක ටිකක් තියෙනවා. ඉතින් මේ කියන්නේ කියනවා SFTM නැත්නම් Science for Technology subjects වල තියෙනවා practicals. ඊට පස්සේ ආර්ට් සබ්ජෙක්ට්ස් වල සමහර විෂයන් වල ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඉතින් ප්‍රැක්ටිකල්ස් තියෙන විෂයන් වල ඔයා විභාගයේ ලිව්වා කියලා ඔයාට ග්‍රේඩ් එක එහෙම නැත්නම් ඔයාගේ විභාගය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔයා ලිඛිත ප්‍රායෝගික යන කොටස් දෙකටම ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට පමණක් ප්‍රතිඵල නිකුත් කරනවා කියලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ වර්ගයේ වෙනම ප්‍රායෝගික පරීක්ෂණ වලට වෙනම ඇඩ්මිෂන්ස් නිකුත් කරනවා ඒ තියෙන විෂයන් වලට අදාළව. ඉතින් ඒ නිසා මේකත් මතක තියාගන්න ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයටත් ඉදිරිපත් වෙලා තියරි එකක් එහෙම නැත්නම් මේ පේපර් එකක් ලිව්වොත් තමයි ඔයාට ප්‍රතිඵල නිකුත් කරන්න කියලා මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අනිවාර්යයෙන්ම මෙන්න මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු චක්‍රලේඛයට අනුකූලව විෂයන් තෝරගන්න ඕනේ. ඉතින් මේ චක්‍රලේඛය ගැන මම පැහැදිලි කරන්නේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම එයාට චක්‍රලේඛයත් එවලා මේ පැහැදිලි කිරීම කරන්නම්. මොකද ගොඩක් දෙනෙක් මේ වෙනකොට තමන් කරන විෂය මොකක්ද කියන එක තෝරගෙන ඉන්නවා. ඉතින් එහෙම තෝරගෙන නැති කෙනෙක් ඉන්නවා නම් මොනාර ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. යාට මම වෙනම උදව් කරන්නම්. ඒ තමයි මෙන්න මෙතන මේ ඔයාගේ විෂයන් තුන තෝරද්දී නිශ්චිත විෂය ධාරාවකට අයත් නොවන නැත්නම් non stream කියලා ආවොත් එහෙම ප්‍රතිඵල නිකුත් කරනකොට ඔයාට අයිලන්ඩ් රෑන්ක් එකක් හෝ දිස්ත්‍රික් රෑන්ක් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ කැම්පස් ඇප්ලිකේෂන් දාන්න ගියාම පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ විෂයන් තුන සිලෙක්ට් කරයින් පස්සේ ස්ට්‍රීම් එක පෙන්නනවද කියලා බලන්න. මම මේක ඇප්ලිකේෂන් එකේදී ඇප්ලිකේෂන් කරන තැනදී එතන පෙන්නන්නම් ස්ට්‍රීම් එක වැටෙනවා. හරි සබ්ජෙක්ට්ස් තුනක් තෝරගත්තොත් ඉතින් එතන ඔයාට පොදු විෂය ධාරාව හරි non stream කියලා හරි වැටුනොත් එතනින් ඉස්සරහට එන දුෂ්කරතා ඒ කියන්නේ කැම්පස් ඇප්ලිකේෂන් දානකොට වෙන ප්‍රශ්න වලට විභාග දෙපාර්තමේන්තුව වගේ කියන්නේ නැහැ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව දැනුවත් වෙලා තමන්ගේ විෂයන් තුන තෝරගෙන ඇප්ලිකේෂන් යොමු කරන්න. හරි. ඊට පස්සේ මෙතන එක් අයදුම් කරුවෙකුට එක් අයදුම් පතක් පමණයි යොමු කරන්න පුළුවන්. ඉතින් තොරතුරු වෙනස් කරලා එක එක දේවල් කරලා මේ ඇප්ලිකේෂන් දාන්න එපා. එහෙම දැම්මොත් එහෙම ඉදිරියේදී ප්‍රතිඵල නිකුත් කිරීමේදී ප්‍රතිඵල අවලංගු කරන. ඉතින් මේකෙදි ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට විභාග ලියන්නත් හම්බ වෙනවා.
අන්තිමට ඔක්කොම වැඩ කරලා රිසල්ට් එන කාලය වෙනකොට තමයි මේ සම්බන්ධ වැරදි අහුවෙන්නේ. අහුවුණයින් පස්සේ විභාග ප්‍රතිඵල තහනම් කරොත් එහෙම ඔයාට සෑහෙන කාලයක්, ඒ කියන්නේ එතකොට විභාග ලියලත් ඉවරයි, අවුරුද්දක් විතර ගිහිල්ලා සෑහෙන කාලයකට පස්සේ තමයි නැවත ඔයාගේ විභාග මේ ප්‍රතිඵල තහනම් වෙන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් වුණොත් අපරාධේ කාලය සෑහෙන නිසා ඒ වගේ දේවල් කරන්න නැතුව හරි විදියට ඇප්ලිකේෂන් යොමු කරන්න. අර ඊට පස්සේ විභාග ගාස්තු ගෙවීම සහ ආයුධම්පත් ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ගැන තියෙනවා. ඒක මම ඉස්සරහට පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මෙතෙන්ට තමයි මම අර කිව්වා ඩෙස්ක්ටොප් සයිට් කියන අයිකන් එක ඔන් කරගන්න එක වැදගත් වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට ආයුධම්පත් ඩවුන්ලෝඩ් කරගන්න ගියයින් පස්සේ ඒක සාමාන්‍ය ෆෝන් එකකින් බලනකොට පෙන්වන්නේ නැහැ. හරි ඊට පස්සේ බැංකු කාඩ් වලින් සහ පෝස්ට් ඔෆිස් එකෙන් ඔයාට ගෙවන්න පුළුවන්. ඉතින් ගෙවනකොට ගාස්තු ගෙවීමේදී විෂය ගණන අනුව ඔයාට ගාස්තු තියෙනවා. විෂයන් 5කටම ගාස්තු රුපියල් 400යි. ඊට අමතරව විෂයන් 1 2 3 4 වගේ ඔයා ඉල්ලන විෂය ගණනට අනුව මෙතන ඔයාට ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් තව පොඩි දේවල් ටිකක් තියෙනවා සඳහන් කරන්න. ඉතින් මේකේ සංශෝධනය කරන්න ඕනේ වුණොත් මෙතන පැහැදිලිව සඳහන් විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනය කියන එක. ප්‍රවේශ පත්‍රය කියන්නේ ඇඩ්මිෂන් එක. ඉතින් ඇඩ්මිෂන් එකේ එන්නේ එක්සෑම් එකට සතියක් දෙකක් වගේ තියලා. ඒ නිසා ඇඩ්මිෂන් එක ආය වෙනස්කම් කරගන්න තියාගන්න එපා. හරියටම ඇප්ලිකේෂන් එක දැන් ෆිල් කරනකොට ඔයාගේ නමේ අකුරු ඒ දේවල් හරියටම ෆිල් කරන්න. මොකද ඇඩ්මිෂන් එක ආවට පස්සේ ඔයාට සංශෝධනය කරන්න අවස්ථාවක් දෙනවා. හැබැයි එතකොට එක්සෑම් එකට සෑහෙන ලඟ වෙලා තියෙන. ඉතින් මේකෙදි වැරදුනොත් එන ප්‍රශ්න තමයි මම අර කලින් කිව්වාගේ ඔයාට එක්සෑම් එකට පාඩම් කරගන්න තියෙන කාලය මේ ඇප්ලිකේෂන් එකේ වැරද්දක් නිසා මානසිකව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මෙච්චරම හිටියා මොකද අකුරක් වැරදුනායින් පස්සේ දැන් මේක ආය හදන්න පුළුවන් වෙයිද? ඊට පස්සේ සබ්ජෙක්ට් එකක් වැරදුනොත් මොකද මම කරන්නේ? ඔය වගේ දේවල් හිත හිතා ඉන්න එක්සෑම් එකට අර පාඩම් කරන්න තියෙන කාලය තුල. ඉතින් ඒ නිසා මේකට වෙලාව ගන්න 21 වෙනිදා වෙනකල් තියෙනවා. ඒ නිසා හරියට තේරුම් අරගෙන නම වරද්දන්න නැතුව මේ දේවල් කරගන්න. මේ සංශෝධනය කරන එක සම්බන්ධව පැක් කියලා තියෙන්නේ ඇඩ්මිෂන් වෙන අවස්ථාවේදී සංශෝධනය කරන එක ගැන. මොකද ඇප්ලිකේෂන් දැම්මට පස්සේ ආපහු සංශෝධනය කරන්න අමාරුයි. ඒ කියන්නේ මුදල් ගෙවුවට පස්සේ. හරි. ඊට පස්සේ මෙතන තවත් එකක් වැදගත් එකක් සඳහන් කරලා තියෙනවා. පෞද්ගලිකතුම තමාගේ ස්ථීර පදිංචි ලිපිනේ හා දුරකථන අංකය ඇතුළත් කරන්න කියලා තියෙනවා. පාසල් වල දැන් ඉගෙනම ලැබපු අය ඉන්නවා. එහෙම අයට පෞද්ගලික හරි ජාත්‍යන්තර පාසල් වල හරි රජයේ පාසල් වල හරි කාගේවත් ඒ පාසල් වල ලිපින දුරකථන අංකය ඇතුළත් කරන්න එපා. තමන්ගේ පෞද්ගලික ස්ථීර පදිංචි ලිපිනේ හා දුරකථන අංකය විතරක් ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඊට සන්නන් සවප්පු කිරීම සඳහා ජාතික හැඳුනුම් පත හෝ විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය පමණයි වළංගු වෙන්නේ කියලා තියෙනවා. ඉතින් වෙන වෙන දේවල් වලින් මේ වෙනකොට ජාති විභාග සඳහා යෙදුම් කිරීමේ අවස්ථාව ලබා දීලා නැහැ. ඒකෙන් තමයි ඔයාට මේ වෙනකොටත් ID එකක් නැත්තම් ග්‍රාම නිලධාරී මාත්‍යාගාරට ගිහිල්ලා ඔයාට පුළුවන් ID එකක් හදාගන්න. හැබැයි එහෙමත් ID එකක් හදාගන්න කාලේ නැත්තම් ඔයාට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර මේ තාවකාලික අනන්‍යත අංකයක් ලබාගෙන ඒකෙන් ඔයාගේ මේ ඇප්ලිකේෂන් කරන කටයුත්ත කරගන්න. ඉතින් එහෙම ID එකක් නැති කවුරු ඉන්නවනම් අනිවාර්යෙන්ම විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ වැඩේත් කරගන්න. ඊට පස්සේ මේකේ අනිවාර්යෙන්ම විභාග අයිදම්කරුවන් ගාස්තු ගෙවන්න කියලා තියෙනවා. ඉතින් විභාග ගාස්තු ගෙවුවේ නැත්නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක මට ඩවුන්ලෝඩ් කරගන්න බැලුව වෙනවා. නිකන් ඇප්ලයි කරා කියලා ඔයා විභාගයට අයදුම් කරා විදිහට සැලකෙන්නේ නැහැ. අයදුම් කරා විදිහට සැලකෙන්නේ ඔයාගේ විභාග ගාස්තු ගෙවුවට පස්සේ තමයි ඇප්ලිකේෂන් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි විශේෂ අධ්‍යාපන අවශ්‍යතාවය හිත අයදුම් කරවන්න ඉන්නවා නම් මේ කැන්ඩිඩේට්ස් ස්පෙෂල් එඩියුකේෂන් නීඩ්ස් යටතේ තියෙන තොරතුරු පැහැදිලි කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම යාට වෙනම උදව් කරන්න. ඊට පස්සේ මෙන්න මේකත් වැදගත් කොටසක්. මෙම විභාගයට අයදුම් කිරීමේ අනතුර එක් ප්‍රශ්න පත්‍රයක කොටසකට හෝ පෙනී නොසිටි අපේක්ෂකයන් පමණක් විභාගයට පෙනී නොසිටි අපේක්ෂණසේ සලකුණු ලැබේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා විභාගයට ඇප්ලිකේෂන් දැම්ම කියලා ඔයා විභාගයට පෙනී සිටිය විදිහට සලකන්නේ නැහැ. ඔයා විභාගයේ කිසිම කොටසකට සහභාගී වුනේ නැත්නම් ලිව්වේ නැත්නම් ඔයාගේ සයියේ හැම ඉතිරි වෙනවා. ඉතින් මේ සම්බන්ධව මම කලිනුත් පැහැදිලි කරා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. ඒ අදාළ කෙනාට මම උත්තර දෙන්නම්. ඉතින් මේකෙදි කියන්නේ මේ සයියේ ඉතිරි කරගන්න පුළුවන්. ඔයාට බැරි වෙලා හරි ඔයා මේක දැන් ඇප්ලිකේෂන් දාලා විභාග ලියන්න යනකොට හරි මොන හරි ගැටලුවක් නිසා ඔයා විභාග ලිව්වේ නැත්නම් ඔයාගේ සයියේ හැම ඉතිරි වෙනවා. කියන්නේ එක සයි එකක් විදිහට කවුන්ට් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයාට ඔප්පු කරන්න තියෙන එකම සාක්ෂි විදිහට ඉන්නේ ඇඩ්මිෂන් එක. ඉතින් ඇඩ්මිෂන් එක ළඟ තියාගත්තා නම් ඔගේ සයි එකේ මොන හරි ප්‍රශ්නයක් ආවොත්
ඒකට ඒ ඇඩ්මිෂන් එක ඉදිරිපත් කළා කියන්න පුළුවන් මම මේ විභාගෙ ලිව්වේ නැහැ කියලා. ඉතින් ඒකත් මතක තියාගන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි වැදගත් මොන හරි කරුණු තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංක වලට අමතන්න කියලා තියෙනවා. ඉතින් හැබැයි මේවා සෑහෙන්න අමාරුයි කන්ටැක්ට් කරගන්න ගිය අවුරුද්දවල එහෙමනම් සෑහෙන්න අමාරු වුණා මේ නම්බර්ස් වලට කතා කරන්න. ඒ නිසා හොඳම දේ තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න කාලය අරගෙන වාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න එක. හරි ඔය ටික තමයි මූලික විස්තර ටික. ඉතින් අපි දැන් බලමු ටෙක්නිකල් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල තියෙන්නේ මොනවද කියලා. ටෙක්නිකල් ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට ගියයින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තියෙනවා. මේ තමයි මම අර කිව්ව ප්‍රොසෙස් එක. කොහොමද මේ account එක log වෙන්නේ ඊට පස්සේ ඒ දේවල් මෙතන තියෙනවා. මේ අර මං කිව්ව desktop site on කරන එක. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් මේ PDF එකත් බලාගෙන ඔයාගේ වැඩේ කරගන්න. ඉතින් මේකෙදි සම්පූර්ණ ෆිල් කරන විදිය ටෙක්නිකල් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික වෙනම PDF එකක් විදියට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකත් බලලා ඔයාගේ ඇප්ලිකේෂන් දාගන්න අවශ්‍ය නැහැ. ඉතින් මම ඒ නිසා මේකේ එකින් පැහැදිලි කරන්නේ නැහැ. මම මේක ලයිව් සයිට් එකට ගිහිල්ලා කරන විදිය කරලා පෙන්නනවා. හරි ඔය ටික තමයි අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට වැදගත් විදිහට තියෙන්නේ. ඉතින් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික වෙලාව අරගෙන පොඩ්ඩක් කියවන්න. මම දැන් හයිලයිට් කරපු කොටස් විතරක් නෙවෙයි. ඔයා සම්පූර්ණයෙන් ඒක කියවන්න. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් එනවා. එතකොට ලේසියෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඒ ටික දැනුවත් වුණා නම් ඔයාලට පුළුවන් මෙතන next කියන බටන් එක ක්ලික් කරන්න. next කියන බටන් එක ක්ලික් කරායින් පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ඇප්ලිකේෂන් එකේ පළවෙනි ස්ටෙප් එක දෙනවා. ඒතර මේකේ ස්ටෙප්ස් තුනක් තියෙනවා. personal information, exam request, subject information කිය. ඉතින් මේක මේ පැහැදිලිව මමත් කියන වගේ කලින් ඉඳන්ම කියලා තියෙනවා. ඉතින් උපත් සම්මුතිය පෙර උපදේශ හොඳින් කියවන්න කියලා. මොකද මේක කියන්න හේතුවම තමයි මොකද ගොඩක් ළමයි කොච්චර කිව්වත් මේක මොකක් හරිම වරද්දනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේක තේරුම් අරගෙන කියවලා බලලම ඇප්ලිකේෂන් දාන්න. personal information කොටස ෆිල් කරනකොට ඔයාලට මුලින්ම මෙතන ටයිටල් කියලා තියෙනවා. ඉතින් ඒක Mr. Mrs. වාගේ තියෙන මේ ටයිටල් එක මෙතනින් දාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ full name in English. එතකොට මේකේ සම්පූර්ණ නම ඉංග්‍රීසියෙන් ලියන්න කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට සම්පූර්ණ නම ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන විදිහට එහෙම නැත්නම් ඔප්පැන්න සාතිකයේ තියෙන විදිහට නම සම්පූර්ණයෙන් මෙතන ටයිප් කරන්න. ඉතින් ඒව ගැන මම ලොකුවට පැහැදිලි කරන්නේ නැහැ. ඒ ටික කැටගුවන් නැති නිසා ඊට පස්සේ NIC එක ඔටෝම ඔයාගේ මෙතන අපි අර කලින් එන්ඩ් කරපු එක මෙතන ටයිප් වෙලා තියෙනවා. ඉතින් ඒකත් හරියද බලන්න අනිවාර්යෙන් මෙතන වැරදි නම් ආපහු මේව ෆිල් කරන්න යන්න එපා. නැවත ගිහිල්ලා ඔයාගේ හරි ID එකට එකක් හදාගන්න වෙනවා. ඊට පස්සේ date of birth එක ලබා දෙන්න. ඊට පස්සේ gender එක male ද female ද කියලා දෙන්න. ඊට පස්සේ email address එක තියෙනවා නම් ලබා දෙන්න. මේක අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍යව මෙතන දරු ලකුණකින් පෙන්වලා තියෙනවා. අපේ email address එක උඩ මෙතෙන්ට enter කරලා තියන්න. ඊළඟ phone number එක කලින් අපි enter කරපු එක ඔටෝ මෙතන අපි ඉල්ලලා තියෙනවා. ඊට අමතරව ඔයාගේ නිවසේ දුරකථන අංකයක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකත් මෙතන enter කරන්න. ඒකත් අත්‍යවශ්‍යම නැහැ. ඊට පස්සේ private address කියලා තියෙනවා. මෙන්න මේක වැදගත්ම කොටස. ඔයාගේ address එක කොටස් දෙකකට කඩලා තමයි මෙතන enter කරන්න ඕනේ. මොකද ගොඩක් අය මේකේ එක දිගටම ඇඩ්‍රස් එක මෙතන ටයිප් කළා postal town එක ආපහු මෙතන ටයිප් කරනවා. එතකොට ඇප්ලිකේෂන් එකේදී postal town එක දෙපාරක් print වෙනවා. ඉතින් ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නේ වුණා. ඊට පස්සේ මේක කොහොමද වෙනස් කරන්නේ කියලා අහනවා ගොඩක් අය. මොකද හදිස්සියට ෆිල් කරන නිසා. ඉතින් මෙතන ඔයා ටයිප් කරනකොට මම නිකන් උදාහරණයක් කියනවා. අපි හිතමු ඔයාගේ ඇඩ්‍රස් එක ඔයාගේ ඇඩ්‍රස් එක 15 5 බණ්ඩාරවැලි පාර බදුල්ල කියලා හිතමුකෝ. ඉතින් එහෙමනම් ඔයා මෙතන ඇඩ්‍රස් එක ටයිප් කරනකොට 15 5 බණ්ඩාරවැල රෝඩ් මෙතන බදුල්ල කියලා මේ විදිහට ටයිප් කරන්න එපා. මේ විදිහට ටයිප් කරොත් එන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක අතන ඇප්ලිකේෂන් එකට එනකොට දෙපාරක් බදුල්ල කියලා ටයිප් වෙනවා. සා මෙන්න මේක ඔයා අරන් ගිහලා මෙන්න මෙතන පහළ තියෙන postal town කියන එකේ මෙතන ටයිප් කරන්න. ඔයාගේ postal town එක තමයි සාමාන්‍යයෙන් ඇඩ්‍රස් එක අන්තිමට එන්නේ. ඉතින් ඒක බලලා හරියට වෙනම postal town එක ඔයාගේ නිවසට අදාළ postal town එක ඔයලා ඒක මෙතනින් ටයිප් කරන්න. මොකද එතකොට මේ දෙකම එකට එකතු වෙලා තමයි ඇඩ්‍රස් එක හැදෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් දැනුවත් වෙන්න. මොකද ගොඩක් අය මෙතනත් සම්පූර්ණ ඇඩ්‍රස් එක ගහලා මෙතන postal town එක ආපහු ටයිප් කරනවා. එතකොට ඇඩ්‍රස් එකේ එකම ටවුන් එක දෙපාරක් සටහන්න නැති. ලොකු ප්‍රශ්න නෙවෙයි. හැබැයි ඉතින් ඊට පස්සේ ඕවත් ආය ප්‍රශ්න වෙනවා මේ ඇඩ්‍රස් එක වැරදිද කොහොමද හදන්නේ කියලා ගොඩක් දෙනෙක් ගිය පාරත් ඇහුවා. ඒ නිසා තමයි කිව්වේ ඒකේ විදිහට ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතනින් විස්තර ටික ඔක්කොම හරිනම් ඔයාලට පුළුවන් next කියන බටන් එක ක්ලික් කරලා ඊළඟ page එකට යන්න.
හරි ඊට පස්සේ එක්සෑම් රික්වෙස්ට් කියන පේජ් එකේ ඉන්නේ. ඒකෙදි ඔයාලට මෙතන දිස්ත්‍රික් එකයි ටවුන් එකයි ඇටම් නම්බර එකයි සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මතක තියාගන්න මේ තියෙන්නේ ඔයා කොහෙද විභාග මධ්‍යස්ථානය කියන්නේ විභාගයට පෙනී සිටින මධ්‍යස්ථාන. ඉතින් මේක සහ ඔයාගේ ඇඩ්‍රස් එකේ තියෙන ටවුන් වෙනස් වුණාට ගැටලුවක් නැහැ. මේ අහන්නේ ඔයාගේ විභාග මධ්‍යස්ථානය. එතකොට ඔයා ඉන්න තැනම අපි හිතමු සමහර අයට එහෙම ගෙදර ඇඩ්‍රස් එකේ තියෙන විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටින්න අමාරු නම් ඔයාට මෙතනින් පුළුවන් ඔයාට විභාග මධ්‍යස්ථානයේ වෙනම දිස්ත්‍රික් එක තෝරන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක සහ ඒ දේවල් හැදෙන්න ඔයාගේ පර්සනල් ඉන්ෆෝමේෂන්ස් වල තියෙන දිස්ත්‍රික් එකට අදාළව. මොකද ඒක තමයි ඔයාගේ පදිංචි දිස්ත්‍රික් එක. ඒකට පදිංචියට අදාළව තමයි ඔයාගේ රෑන්ක් එක හැදෙන්නේ. ඉතින් ඔයා මෙතනදි කරන්න තියෙන්නේ ඔයාට කොහෙද එක්සෑම් එක ලියන්න පුළුවන් දිස්ත්‍රික් එක සහ ටවුන් එක තමයි මෙතෙන්දි සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් ඒක වැදගත් දෙයක් අනිවාර්යෙන් මේ මතක තියාගන්න සහ මේවා අපව වෙනස් කරන්න බෑ කියන එක අතන සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේවා කෙනවා හරියට ඩිසයිඩ් කරලා තමයි කොහෙද එක්සෑම් එකට ලියන්නේ කියන එක ඩිසයිඩ් කරලා මේවා සිලෙක්ට් කරන්න. හරි ඒකෙදි මම ඩිස්ත්‍රික් එක මෙතන නිකන් ලබා දෙනවා මේවා හරි මේවා නෙවෙයි. ඔයාලට කැමති එකක් මෙතනින් දෙන්න පුළුවන්. يعني කැමති කියන්නේ තමන්ට ලියන්න තියෙන දිස්ත්‍රික්කය මෙතනින් ලබා දෙන්න. හරි ඊට පස්සේ ටවුන් එකක් මෙතනින් සිලෙක්ට් කරන්න නෑ. දිස්ත්‍රික්කයට අදාළ ටවුන් එක තමයි මෙතනින් සිලෙක්ට් කරන්න දෙන්නේ. ඉතින් ඒ විදිහට තමන්ට ගැලපෙන ටවුන් එක හරියටම තෝරගන්න. මේවා ආයේ පස් වෙනස් කරන්න බෑ. ඒ නිසා හරියටම හිතලා ඒ දෙක ලබා දෙන්න. ඊට පස්සේ මෙතන ඇටම් නම්බර් එක කියලා තියෙනවා. මේකත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඇටම් නම්බර් එක තෝරන්නේ ඔයා පාසල් ඇදුම්කරුවෙක් විදිහට කලින් විභාග ලියලා තිබ්බත් පෞද්ගලික ඇදුම්කරුවෙක් විදිහට දැන් මේ විභාග ලිව්වත් කොහොම වුණත් ඇටම් නම්බර එක කවුන්ට් කරන්නේ එකට. ඒක තවත් සරලව කිව්වොත් අපි හිතමු ඔයා ගිය පාරේ පාසල් ඇදුම්කරුවෙක් විදිහට විභාගයට පෙනී සිටියා. එතකොට ඔයා දැන් මේ පාර පෞද්ගලික ඇදුම්කරුවෙක් විදිහට විභාගයට පෙනී සිටින්න යනවා. එතකොට ඔයා කලින් පාර පෞද්ගලික කලින් පාර ඔයා පාසල් ඇදුම්කරුවෙක් විදිහට විභාගයට පෙනී සිටියා. ඒක තමයි ෆස්ට් ෂයි එක. එතකොට ඔයා දැන් ප්‍රයිවට් නැත්නම් පෞද්ගලික ඇදුම්කරුවෙක් විදිහට පෙනී සිටින්න යනවා. එහෙනම් ඔයාගේ දැන් මේ සෙකන්ඩ් ෂයි එක. එහෙනම් මෙතෙන්ට සෙකන්ඩ් ෂයි කියලා එන්නේ. ඉතින් ගොඩක් අය පාසලෙන් දෙපාරක්ම එක්සෑම් ලියලා තුන්වෙනි පාර තමයි පෞද්ගලික ඇදුම්කරුවෙක් විදිහට සාමාන්‍ය ප්‍රොසෙස් එකේදී ඇප්ලිකේෂන් දාන්නේ. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයා පාසල එක පාර ලිව්වා, දෙපාරකුත් ලිව්වා, තුන්වෙනි පාර තමයි මේ ලියන්න යන්නේ. එහෙනම් මෙතන ඇටම් නම්බර එක 3 කියලා එන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි ඇටම් නම්බර එක එන්නේ. ඒ වගේම තමයි අපි හිතමු පාසල් යන්නේ නැතුව සීම් සාතිකෙත් හරියට අරගෙන පළවෙනි පාරටම ප්‍රයිවට් ඇප්ලිකේෂන් දාන කෙනෙක් ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම 1 කියලා දාන්න. එයාගේ පළවෙනි පාර. හරිද? මේක වරද්ද ගන්න එපා. මේක පටල ගන්න එපා. මේකෙන් අහන්නේ මේ පෞද්ගලික අයදුම් කරන ගාන නෙවෙයි. ඔයා එක්සෑම් එකට ඇප්ලිකේෂන් දාපු ඇටම් ගාන අහන්නේ. ඒක පෞද්ගලිකද පාසල්ද කියලා වෙනස් වෙන්නේ නැහැ. පෞද්ගලිකව දැම්මත් පාසල් අයදුම් කරුවෙක් විදිහට දැම්මත් ඔයාගේ ඇටම් නම්බර ගන්නේ ඔයාගේ ඔයා ලියන වාර ගාන. මේක ගොඩක් අය ප්‍රශ්නයක් කරගන්න නිසා තමයි පොඩි වෙලාවක් ගත්තේ. හරි මේකෙන් එතකොට ඔයා 1 2 3ද කියන එක සිලෙක්ට් කරන්න. ඉතින් 3ට වඩා වැඩි වුණොත් ඔයාට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ප්‍රශ්නයක් ඇති වෙනවා. කියන්නේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන ඔයාට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ කරගන්නේ නැහැ මේ 4 5 වුණොත්. හැබැයි ලියන්න පුළුවන්. හරි ලියන එකේ ප්‍රශ්නයක් නැහැ. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සලකා බලන්නේ නැහැ 3ට වඩා එහා පැත්තේ තිබ්බොත්. මම නිකම්ම ඒක කියලා දාමු. මම මේ නිකම් බොරු විස්තර දාන්නේ. ඊට පස්සේ මෙතන IO ස්පෙෂල් එඩියුකේෂන් නීඩ් ස්ටුඩන්ට් කියලා හල් තියෙනවා. මේක තමයි මම අර කලින් කිව්වේ. ඉතින් මෙතන එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන් මෙතන ඩිසිබිලිටි එක සඳහන් කරන්න. ඊට පස්සේ මෙතන ස්පෙෂල් සෙන්ටර් එකක් අවශ්‍ය නම් ඒ සම්බන්ධ මෙතන විස්තර තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මොකද්ද ඩිසිබිලිටි එක කියන එක ටයිප් කරන්න ඕනේ. ඉතින් මේ වගේ කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එනම් මම උදව් කරලා යාට ඇප්ලිකේෂන් එක ෆිල් කරලා පේමන්ට් එකත් කරලා දෙන්න. ඉතින් එහෙම කවුරු හරි ඉන්නවා නම් සඳහන් කරන්න. හරි මේක මම නෝ කියලා දානවා මෙතනින්. ඊට පස්සේ වාඩ තියෙන මෙතනින් නෙක්ස්ට් කරන්න. නෙක්ස්ට් කරයින් පස්සේ වාගේ මෙන්න මේ විදිහට එනවා සබ්ජෙක්ට් ඉන්ෆෝමේෂන් කියන එක. මෙන්න මේක තමයි මම අර කලින් කිව්වේ. වාගේ ස්ට්‍රීම් එක මෙතන ප්‍රොජෙක්ට් සබ්ජෙක්ට් ස්ට්‍රීම් කියන එකේ වාගේ ස්ට්‍රීම් එක මෙතන පෙන්නනවා. හරියට සබ්ජෙක්ට්ස් 3ක් අපි සිලෙක්ට් කරොත්. මේක හොඳට මතක තියාගන්න. හරි මුලින්ම සබ්ජෙක්ට්ස් මීඩියම් කියන එකට මෙන්න මේවායිම වෙනස් කරන්න බෑ. ඒ නිසා හරියටම සිහි බුද්ධියෙන් මේවා සිලෙක්ට් කරන්න. ඉතින් මෙච්චර මේ කියන්නේ කොච්චර ගිය පාරවලත් ගොඩක් වෙලාවට සබ්ජෙක්ට්ස් වරද්දගෙන ගොඩක් අය කමෙන්ට් කරලා මැසේජ් කරලා ආවා. සමහර අවස්ථාවල ඉතින් මේව වැරද්දුනාට පස්සේ උදව් කරන්න හරි අමාරුයි. මොකද සබ්ජෙක්ට්ස්
සහ විෂය සහ නගර කියනේම වෙනස් කරන්න බෑ කියලා ගිහුවා. ඉතින් එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා අන්තිමට ගොඩක් කරදර වෙන්න වෙනවා. ඒ නිසා හරියට ඔයාගේ විෂයන් තුන හරියට සිලෙක්ට් කරන්න. ලොකු ගැටලුවක් නැහැ. මුලින්ම ඔයාගේ ප්‍රිෆර්ඩ් ලැන්ග්වේජ් එක ඔයාගේ භාෂා මාධ්‍ය තෝරන්න. මේ අහන්නේ විභාග මාධ්‍ය. එතකොට සමහර අය මාධ්‍ය දෙක තුනකින් විභාගය ලියනවා. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකක් සිංහල මීඩියම් වල ලියලා තව එකක් ඉංග්‍රීසි වලින් ලියනවා. එහෙම ලියන අයට මෙතන මීඩියම් එක සිලෙක්ට් කරන්න අවස්ථාවක් තියෙනවා. මේ අහන්නේ ඔයාගේ විභාග මාධ්‍ය. ඒතර විභාග මාධ්‍ය ඔයා හරියට සිලෙක්ට් කරගන්න ඔයාගේ විභාග මාධ්‍ය මොකක්ද කියලා. ඒතර ඔයා විභාග මාධ්‍ය මෙතන සිලෙක්ට් කරත් සිංහල ඔයාට පුළුවන් ඉංග්‍රීසි මීඩියම් වලින් මෙතන තව සබ්ජෙක්ට් එකක් ලියනවා නම් එකක් දෙකක් ලියන්න. ඉතින් ඒවා මේ ඔයාලා සාමාන්‍ය සබ්ජෙක්ට්ස් ගැන දැනට දන්න නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒවා හරියට දැනුවත් වෙලා සබ්ජෙක්ට් එක මේ විෂය මාධ්‍ය තෝරන්න. මේ තියෙන විභාග මාධ්‍ය. ඊට පස්සේ මේ තියෙන්නේ විෂය සහ විෂය මාධ්‍ය. ඉතින් සබ්ජෙක්ට් එක ඔයා මෙතනින් හරියට බලලා ඔයාගේ සබ්ජෙක්ට්ස් තුන සිලෙක්ට් කරගන්න. මම මේකෙදි මෙතන ස්ට්‍රීම් එක එන විදිහට සබ්ජෙක්ට්ස් තුනක් තෝරන්න. හරි ඊට පස්සේ ඒකට අදාළ මෙතනින් මාධ්‍ය තෝරන්න. ඊට පස්සේ සබ්ජෙක්ට්ස් 2. හරි මම මෙන්න මේ විදිහට විෂයන් තුනක් තෝරගත්තා. accounting, business studies, economics. එතකොට ඔයාලට පෙන්වන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක කොමර්ස් කියලා මෙන්න මෙතන වැටලා තියෙනවා. මෙන්න මේක තමයි අර කිව්වේ ස්ට්‍රීම් එකේ ප්‍රශ්න. ඉතින් මෙන්න මෙතන ස්ට්‍රීම් එක පෙන්වුවේ නැත්නම් ඔයාට ඒ කියන්නේ එතකොට ඔයා මේ ස්ට්‍රීම් එකට අදාළ නෙවෙයි විභාගයට පෙනී සිටින. ඉතින් ඒක මතක තියාගන්න. ඉතින් සබ්ජෙක්ට්ස් තුනක් මම තේරුවාට පස්සේ මෙන්න මේ විදිහට ස්ට්‍රීම් එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ජෙනරල් ටෙස්ට් එක අවශ්‍ය නම් දාන්න කොමන් ජෙනරල් ටෙස්ට් එක පොදු පරීක්ෂණය yes දෙන්න. ඒකෙත් මීඩියම් එක ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ජෙනරල් ඉංග්‍රීසි එකත් ඔයාලට අවශ්‍ය නම් yes කියන එක දෙන්න. ඉතින් ඒකේ මීඩියම් එකක් ඉන්නේ නැහැ. මොකද ඉංග්‍රීසි එක තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා. හරි එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ඇප්ලිකේෂන් එක එන්න ඕනේ. ඉතින් මේ මාධ්‍යයන් ඔයා ලියන මාධ්‍ය ඔයාලට ඕන නම් මේක ඉංග්‍රීසි වලින් ඕන නම් මේක ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන්. කියන්නේ කමන් කරන සබ්ජෙක්ට් එකේ මාධ්‍ය මේ වෙනකොට ඉතින් තෝරගෙන නැති. ඉතින් එහෙම කරාට ගැටලුවක් නැහැ. විෂය මාධ්‍ය මේ තියෙන විභාග මාධ්‍ය මේ විභාග මාධ්‍යයට අමතරව විෂයෙන් විෂය ඔයාලට අවශ්‍ය නම් ඒ අදාළ විෂය සිංහල හෝ ඉංග්‍රීසි මීඩියම් වලින් ඇප්ලයි කරන්න පුළුවන්. මේ විදිහට සිලෙක්ට් කරායින් පස්සේ ඔයාලට පේමන්ට් එක මෙතන එන්නනවා කැල්කියුලේට් වෙලා ඔයා ඇප්ලයි කරන සබ්ජෙක්ට්ස් ගන්නට අදාළව. ඊට පස්සේ මම මෙතන ඒ වගේම තමයි තව එකක් කියනවනේ මෙතන විෂයන් පිළිවෙලක් නැහැ. ඒ කියන්නේ accounting වලින් එන්න ඕනේ business studies ඊට පස්සේ economics ඊට පස්සේ එහෙම එකක් නැහැ. ඔයාට මුලින් කැමති විෂයක් ඒ කියන්නේ විෂයන් තුන පිළිවෙලක් නැහැ. විෂයන් තුන ඔයාට මෙතන ඇප්ලයි කරන්න ඕනේ. ඒකේ පිළිවෙලක් නැහැ. ඉතින් ඒවත් පටල ගන්නවා සමහර ළමයි. මුලින් දාන්න ඕන මොන විෂයද එහෙම කියලා තමයි ඒකයි මේවා කියන්නේ. ඉතින් එහෙම විෂයන් පිළිවෙලක් නැහැ. ඔයාගේ විෂයන් තුන කැමති විදිහට මෙතන ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි සබ්ජෙක්ට් මීඩියම් එක අනිවාර්යෙන්ම හරියටම දාන්න. වැරදීමකින් හරි මෙතන ඉංග්‍රීසි මීඩියම් වෙලා තිබ්බොත් ඔයාට මේක සමහර වෙලාවට ඔතන මේ ඇප්ලිකේෂන් එක ඔතන පෙන්නනවා. එහෙම ඔයාට පික්ුණෙත් නැත්නම් සමහර වෙලාවට විභාගයට ගිහිල්ලා පේපර් එක දෙනකොට තමයි ඔයාට ඉංග්‍රීසි මීඩියම් පේපර් එකක් අතට එන්න පුළුවන්. ඉතින් එහෙම වුණ අවස්ථා තියෙනවා. මොකද ළමයින්ගේ නොසලකිල්ල නිසා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේවා සැලකිලිමත් වෙන්න මෙතන ඔයාගේ විෂය මාධ්‍ය අනිවාර්යෙන් සඳහන් කරන්න. ඒ ටික ඒ විදිහට සඳහන් කරගන්න පුළුවන්. මම නිකන් මෙතන විෂය වෙනස් කරලා පෙන්නන්නම් මෙහෙම කරොත් මොකද වෙන්නේ කියලා. මෙන්න මේක තමයි මම අරගෙන මේ දැන් මම නිකම් මේ විෂයන් තුනක් තේරුවේ. බයොලොජි, සිවිල් ටෙක්නොලොජි, හින්දි කියලා මම සබ්ජෙක්ට් තුන තේරුවා. ඉතින් මේ විදිහ සබ්ජෙක්ට් තුනක් තේරුවොත් එහෙනම් මෙතන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක non කියලා වැටෙනවා. මෙන්න මේක තමයි මම අර කලින් කිව්ව එක. මොකද සබ්ජෙක්ට්ස් මීඩියම් වාලා සබ්ජෙක්ට් එක තෝරනකොට අනිවාර්යයෙන්ම මෙන්න මෙතන ස්ට්‍රීම් එක බලන්න. ඉතින් මේ ස්ට්‍රීම් එක non කියලා වැටුනොත් එතනින් එහාට ඔයාගේ ඩිසිප්ලින් එකක් වයිලන්ඩ් රැන්ක් එකක් කැල්කියුලේට් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට කැම්පස් ඇප්ලිකේෂන් දානකොටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගේ සබ්ජෙක්ට්ස් තුන ඉතින් වරද්දන්න නැතුව ඇප්ලයි කරා නම් වැඩේ ඉවරයි. හරි මෙන්න මේ විදිහට තමයි මම ඇප්ලිකේෂන් එක ෆිල් කරේ. ඉතින් මම මේ නිකම් ෆිල් කරන්නේ මම මේක ඇප්ලයි කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් සබ්මිට් කියන එක දාන්න. ඉතින් පේමන්ට් එක බලන්න සබ්ජෙක්ට්ස් ටික හරියට බලන්න දෙතුන් පාරක් බලන්න. ඊට පස්සේ මෙතනින් සබ්මිට් කියන එක ක්ලික් කරන්න. ඉතින් සබ්මිට් කියන එක ක්ලික් කරන් පස්සේ ඔයාව අරන් යනවා මෙන්න මේ විදිහට පේමන්ට් එක කරන පේජ් එකට. ඉතින් මේකදී ඔයාලට පේමන්ට් එක කරන්න තියෙන්නේ. ඉතින් පේමන්ට් එක කරන්න කලින් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ විස්තර සියල්ලම මෙතන සඳහන් වෙනවා නැවත පාරක්. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ විස්තර ටික දෙනවා. මෙන්න මේ ටික තමයි ඔයාගේ වැදගත් විස්තර ටික. මේකකින් එක වෙලාව අරගෙන බලන්න
ඔයාගේ නම හරියද බලන්න අකුරෙන් අකුර identity card number එක address එක මෙන්න මේක තමයි මම අර කිව්ව address එකේ ඔයාලා මං කිව්ව විදිහට postal town එක සහ address එකේ town එක සඳහන් කරලා postal town එකත් සඳහන් කරොත් මෙන්න මෙතන අගට address එකේ town දෙකක් සඳහන් වෙනවා. ඉතින් ඕක ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඒ නිසා තමයි මම ඒක කිව්වේ. ඉතින් මෙතනදී මොන හරි ගැටලුවක් වුණොත් ආපහු මේ ඔක්කොම හදන්න පුළුවන්. ඒ නිසා හොඳට අකුරෙන් අකුර බලන්න මොන හරිම ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට පුළුවන් මෙන්න මෙතන reset the exam application කියන එක ක්ලික් කරලා application එක reset කරන්න. මේකෙදි මතක තියාගන්න edit කරන අවස්ථාවක් නෙමෙයි ඔයාලට හම්බෙන්නේ reset. ඒ කියන්නේ ඔයා ආපහු මුලට යනවා මුලට ගිහිල්ලා ආපහු මුලින් ඉඳන් type කරගෙන එන්න වෙනවා මේ විස්තර ටික. ඒ කියන්නේ තනින් තන ඔයාලට edit කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකත් මතක තියාගන්න. හැබැයි edit කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී මොන හරි වැරද්දක් තියෙනවා නම් කෙලිම reset කරලා fill කරගෙන එන්න තියෙන්නේ. හරි ඊට පස්සේ එකින් එක මේ ටික බලලා ඔක්කොම හරිනම් මෙතන subjects medium ටිකත් මම අර කිව්වා වගේම තියෙනවා. ඒකත් බලන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ ටික ඔක්කොම හරිනම් ඔයාට payment එක කරන්න අවස්ථාවල් දෙකක් දීලා තියෙන එකක් තමයි pay by credit or debit card අනිත් එක pay by postal department. ඉතින් මේකෙන් ඔයාට කැමති ඔප්ෂන් එකක් තෝරන්න පුළුවන්. ඔයා credit card එකකින් හරි debit card එකකින් හරි ගෙවනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක select කරලා හරි. pay by credit or debit card දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් එකක් එනවා checkout page එක. ඉතින් මේක සමහර විට load දුන්නේ නැත්නම් ආපහු back ගිහිල්ලා නැවත checkout page එකට ඒ කියන්නේ credit or debit card කියන එක click කරන්න. එතකොට ආව මේ page එකට එක්කන් එනවා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න මගෙත් දැන් පොඩි අවුලක් වුණා. හැබැයි back ගිහිල්ලා ආවන් පස්සේ නැවත මේක හරි ගියා. හරි. ඊට මෙතන card number කියන එකේ ඔයාගේ card එකේ තියෙනවා අංක පේලියක්. ඒකේ තියෙන සියලුම අංක මෙතන enter කරන්න. ඊට පස්සේ expiry month එකක් එතන යටින් තියෙනවා. expiry year එකත් එතනම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ card holder name එක දීලා security code එක තියෙනවා ඔයාගේ card එකේ පිටිපස්සේ. ඉතින් ඒකත් බලලා මෙතන enter කරලා pay now දුන්නා නම් ඔයාගේ application fee එක pay වෙනවා. ඊට පස්සේ ඒ වෙලාවම ඔයාට download application කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒක press කරාම ඔයාට application එක ඒ වෙලාවම download කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ application එක ළඟ තියාගන්න එක විතරයි. කොහෙටවත් නැවත post කරන්න අවශ්‍ය නැහැ. ඔයා post office එකෙන් application fee එක ගෙවනවා නම් ඔයාට පුළුවන් pay by postal department කියන එක උඩ මේ විදිහට click කරන්න. ඉතින් මේ විදිහට click කරායින් පස්සේ ඔයාට මෙතන reference number එකක් පෙන්වනවා. ඉතින් මේකදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මේකෙදි කරන්න තියෙන්නේ මෙතන පෙන්න මේ postal reference number එක post office එකට ගිහිල්ලා post office එකට කියන්න ඕනේ මෙන්න මේ මට විභාගයට අයදුම් කරන්න ඕනේ A level application දාන්න ඕනේ. ඒකට මෙන්න මේක තමයි මගේ reference number එක කියලා ඔයා reference number එක post office එකට කියන්න. කිව්වයින් පස්සේ ඊට පස්සේ එයාලා ඔයාලට කියයි කොහොමද payment එක කරන්න කියලා. ඒ කියන්නේ reference number එක කිව්වයින් පස්සේ එයාලා check කරලා බලනවා. එතකොට ඔයාගේ විභාග ගාස්තු ඒ ගාන ඔයාට කියනවා. කියන්නේ දැන් ඔයා subjects පහම දානවා රුපියල් 400ක් ඔයා payment කරන්න ඕනේ. ඉතින් එතකොට ඔයාට කියයි රුපියල් 400ක් ගෙවන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාට බලන්න රුපියල් 400ක් ගෙවන්න. ගෙව්වට පස්සේ ඒ මොහොතේම ඔයාගේ phone එකට normal message එකක් තමයි එන්නේ. normal message එකක් විදිහට message එකක් එනවා මේ application එක download කරගන්න link එකත් එක්ක. ඉතින් ඒක click කරා නම් කෙලින්ම ඔයාට application එක download කරගන්නම පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. ආපහු හැබැයි account එක log වෙන්න වෙනවා. log වුණායින් පස්සේ අතන download බටන් එකක් තියෙනවා. ඒකෙන් download කරන්න පුළුවන්. ලොකු ගැටලු නැහැ. හරියට payment එක කරා නම් application එක download කරලා ඔයාට ළඟ තියාගන්න තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම දෙකෙන් තමයි application එකට payment එක කරන්න තියෙන්නේ. ඉතින් payment එක කරලා ඔයාට application එක ළඟ තියාගන්න තියෙන එක කොහෙටවත් යවන්න අවශ්‍යතාවයක් නැහැ. මොන හරි application එකේ ප්‍රශ්න තියෙනවා නම් ආපහු නැවත ඔයාට මෙන්න මෙතන reset the application කියලා තියෙනවා. දැන් හැබැයි මේ payment එක කරායින් පස්සේ ඔයාට මේ reset the application කියන එක එන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ process එකට එද්දි වැරදි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් comment section එකේ comment එකක් දාන්න මොකද කරන්න. ප්‍රශ්න නොවෙන්න application එක fill කරගත්තා නම් වැඩේ. හරි. ඉතින් මේ ටික තමයි මූලිකව වීඩියෝ එකේදී සඳහන් කරන්න ඕනේ. ඉතින් මේකත් අමතරව තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න පුළුවන්. ඉතින් තවත් මම මේ සම්බන්ධ ප්‍රශ්න එකතු කරලා තව වීඩියෝ එකක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදිත් මේ සම්බන්ධව තව පැහැදිලිව කරනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙනවා ඔයාට වෙලාව තියෙනවා. ජූලි 21 වෙනකල් ඔයාට කල් තියෙනවා exam එකට apply කරන්න. ඒ නිසා හරියට මේ progress එක අගෙන instruction ටික කියවලා හරියට විභාගයට ආයතන දාලා ඒ වැඩ කටයුතු ටික ඉදිරියට කරගන්න. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවතත්
එනම් බොහෝතුමන් සුබදා.